ආයුබෝවන් කුඩා සහ මධ්‍යම පරිමාණයේ ආයතන ඒ අයිති ව්‍යවසායකයින් ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ආයතන දියුණු තත්ත්වයට පත් කර ගැනීම ඔවුන්ගේ ආයතනය තිරසාර සංවර්ධනයක් කරා ගෙන යාම සඳහා මා හිතුවා මගේ අත්දැකීම් ඔවුන් සමග බෙදා යුතුයි. ඉතින් ඒ සඳහා මගේ මේ පළවෙනි වැඩසටහනයි. ඉතින් මම මුලින්ම හඳුන්වලා දෙන්නම්. මම බසන්ත මල්ලිකාරච්චි ආරම්භක සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් සම්මානනීය ආයතනයක් වන ග්ලෝබල් ටෙක් සමූහ ආයතනයේ මම සේවය කරනවා. ඒ වගේම 2006-2007 වර්ෂයේ ලංකාවේ ජාතික අලිව කරන ආයතනය අපි කවුරුත් දන්නවා ශ්‍රී ලංකා කියන ආයතනය. එම ආයතනයේ සභාපති ධුරය දරුවා. ඒ වගේම 2007-2008 වර්ෂයේදී මට අවස්ථාවක් ලැබුණා ආසියානු අලෙවිකරුවන් සංගමයේ එනම් ඒෂියා මාකටිං ෆෙඩරේෂන් හි අධ්‍යක්ෂක ධුරයත් ඒ වගේම එහි මහා ලේකම් ධුරයක් දරන්න. ඉතින් මම හිතනවා මගේ මේ හඳුන්වා දීම මා දැනට ඔබට නවතින්නම්. ඉතින් පසුගිය වසර කීපය පුරා මම මා සහ අපගේ කණ්ඩායම ජාතික අලෙවිකරණ ආයතනය නම් ශ්‍රීම් ආයතනය සමග එක් වෙලා ලංකාවේ විශාල ප්‍රමාණයක් කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් ඔවුන්ට පුහුණු කරන්න, ඔවුන්ගේ දැනුම වැඩි කරන්න, ඔවුන්ගේ ආයතන දියුණු කරන්න අපි විශේෂ උපදේශ මාලාවක් ඉටු කළා. විශේෂයෙන් අපි ඔවුන්ට ඒ බඳුන් දැනුවත් කිරීම කළා. ඉතින් මම හිතුවා මේවා දැනුවත් කිරීම මම ඔබලාට ඒක පහසු කිරීම සඳහා තමයි මේ අවස්ථාව මම ගත්තේ. ඉතින් ඒ වගේම මගේ අත්දැකීමෙන් මම දන්නවා දැනට ලංකාවේ විශාල ප්‍රමාණයක් ඉතාම කුඩා පරිමාණයේ සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් සහ ව්‍යාපාර ආයතන තියෙනවා. මෙම ආයතන වලින් විශේෂයෙන් ගත්තොත් මෙම ආයතන වලින් 80%ක් පමණ දිනෙන් දින අසාර්ථක බවට පත් වෙනවා. සාර්ථකත්වය ඉතාම අඩු ප්‍රමාණයක තියෙනවා. ඉතින් මම හිතුවා ඔවුන්ගේ මේව අපගේ අත්දැකීමෙන් අපි දන්නවා අපි සම්බන්ධ කණ්ඩායමත් එක්ක අපි කතා කරපු දැනගත්තා උන්ට අඩුපාඩු තියෙනවා. උන්ගේ දැනුම සහ උන්ට හරි නිසි මඟ පෙන්වීමක් නැහැ. ඉතින් මේ වැඩසටහනේ මගේ අරමුණ එම ව්‍යවසායකයන්ට ඔවුන්ට මඟ පෙන්වීම. අපි මුලින්ම හඳුරවා ගමු මම අද වැඩසටහන නිමා කරන්න පෙර මම ඊටම ඔයගලට උදාහරණයක් දුන්නොත් හුඟක් ව්‍යවසායකයන්ට ඉතාම කුඩා පරිමාණයයින්ට තමන්ගේ ආයතනය සහ තමන්ගේ පෞද්ගලික ජීවිත අතර වෙනස අතර ඒ ලයින් එක හඳුර ගන්න බෑ. ඉතින් ඔවුන් හිතනවා විශේෂයෙන් ගත්තොත් මට හම්බුණා තාම කුඩා පරිමාණයේ ග්‍රොසරි එකක් පවත්වාගෙන යන මහත්මයෙක්. මේ මහත්මයාට ලැබෙන සල්ලි මේ මහත්මයා හිතනවා ඔහුට ලැබෙන සල්ලි. ඔහුගේ ලාජ්ජුවට වැටෙන සල්ලි, ඔහුගේ බඩු වියදම් ආදායම ඔහුගෙන් අපි විමසනකොට ඔහුට 120ක ලාභයක් තියෙනවා. නමුත් ඔහු හිතනවා මේ මුදල් ඔහුගේ කියලා. නමුත් ඔහු 120 නම් ඔහුට 80ක් ඔහුගෙන මේ. එම ආයතනයට තියෙනවා. 120ක් පමණයි ඔහුට අයිති. ඉතින් මේක අපි දැනගන්න. එතකොට ඔහුගේ ආයතනයේ පවත්වා ගන්නා මේ 80 හැමතිස්සෙම යලිත් රීඉන්වෙස්ට් කරන්න වෙනවා. ඒ කියන්නේ යලිත් මෙම ව්‍යාපාරයේ සඳහා බෙදවන්න වෙනවා. නමුත් ව්‍යාපාරය දියුණු කරන්න එපමණක් මදි. ඔහුට ලැබෙන 120න් 10ක් පමණක් පරිභෝජනය කළා. ඊටු 10 ඔහු ලබා දෙන්න ඕනේ ආයතනය වැඩි කරගන්න. ඉතින් මෙවැනි කරුණු සාකච්ඡා කිරීමට මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා අපි ඉදිරියේ සාකච්ඡා කරලා අපි කොහොමද දැවැන්ත කුඩා ආයතනයක් ලොකු ආයතනයක් බවට පත් කිරීම ඒවා තිරසාර සංවර්ධනය සස්ටේනබිලිටි එකක් ගැන අපි සාකච්ඡා කරමු. ඉතින් මම මේ අවස්ථාවේදී මගේ පළවෙනි වැඩසටහන මම අවසන් කරනවා. මම ඉල්ලා සිටිනවා මේ ඔබ මෙන්
නරඹුවා නම් ඔබ මේකේ ලයික් බට් එක කරන්න. අපි මගේ දෙවෙනි වැඩසටහනින් අපි සම්බන්ධ වෙමු. අපි කොහොමද මේ ව්‍යාපාරය ඊළඟ ලෙවල් එකට ගෙනියන්නේ. ආයිබෝවන්.